එතන පුඩි දන්සලක් සෙට් වුණානේ. පළවෙනි දන්සල. මොකද්ද මන් තියෙන්නේ? යාළුවනේ මෙතන ඉස්සරහා දන්සලක් තියෙනවා. පොලිසියෙන් කියලා මේ ඔය යනවද නැද්ද කියලා චුට්ටක් බැලුවේ. පොලිසියක් තිබ්බා. පොලිසිය නම් ගන්නෑ මේ පොලිමක් තියෙනවානේ. යාළුවනේ අපිට තුන්වෙනි දන්සල හම්බුණා. ඒකත් හැබැයි අලෙන් හරි පොරනවා. දියර තමයි තියෙන්නේ. ඈ? සල්දන්සලක් දියර තමයි. බලෙන් හරි පොරනවා. දියර ටිකක් දාගෙන යන්නේ යකට. රසපාතයිනේ. බලවත් අයිනකට එන්න. දියර පාන යන්නේ. තවත් දවසක් බා ගයිස් ඈ හොඳයි තියෙන පොඩා නවනේ කෙල්ල බල එන්නේ යාළුවනේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා පුඩි කට්ටක් වන්න වෙනවා ඈ අපි නතර කරා යමයි ගම මේ මෙතන ලස්සන වැවක් තියෙනවා. අන්නඩෝ පිරිම දාන්සල හොඳේ. ඔතන යන්න ඕන. යාස් මෙතන කඩක දාන්සලක් තියෙනවා මේ යනවද නැද්ද කියලා කල්පනා කරේ. පොලිමක් තියෙනවා හෙත් අදින. මේකෙක් මේ කෙල්ලෙක් දැකලා යන්න ඕනේ කියලා. හවුද? හවුද පුද්ගලයා? ටිකක් තියෙන්නේ. මොකද අත්තේ? මට අවුවක් තියෙන්නේ නැද්ද? ගාල් කැටුමක් තමයි මොනයි? ගාල් කැටුමක්. අවුනේ. ඕකෙන් ටික මේකට හලා ගන්න නේද? කල්ලා බා. දේසා. රේනි? මොකද්ද බා ඒ දාන්ස? කල්ලා දාන්සවද? බොස් වගේ දැක්කේ බා. බොස් නම් වැඩක් නැහැ. පොත් දාන්සර මගාරින්න උනානේ. මොකද්ද මහත්තයෝ මේ දාන්සල? ඒ වෙලාව හත්කන වරක් පොල්. හරි අපි දැන් රම්බ විහාරයට ඇවිල්ලා ඉන්නේ. මේ හරිය මාර නිස්කලංකයිනේ. පීඩා විතරයි උන්න දන්සලක් දන්සලක් සෙට් වුණා. තියනවානේ. අපි ඉස්සරහට යනවා මේ යාළුවේ මෙතන අයිස්ක්‍රීම් දන්සලත් දැන් අපේ කට්ටියට අයිස්ක්‍රීම් සෙට් වෙන්නේ නැහැ මොකද අත්තේ ඈ යාළුවනේ පැයක් අවසානයේ අපි නැවතත් හමු වෙනවා. තාමත් එක තැනමයි. ඕ යාළුවනේ පොඩ්ඩක් ළඟට ඇවිල්ලා ඉන්න ඕනේ දැන්. කො ඉනිපත්තේ වැටලා. පොඩි මොනවද තියෙන්නේ පරිස්සම්. විතරයි යාළුවනේ තවත් දන්සලක් සෙට් වුණා. එතන වද්දන්සලක් තියෙනවා. ඒකට සෙට් වෙනවා මේ ෆ්‍රයිඩ් රයිස්. හරි අපිට යමේ ගමන් බෙලිමල් දන්සලක් සෙට් වුණා. තමන්නේ. ඒකද?
හෙලෝ good morning travelers. ඔන්න අදත් අපි ඔයගලන්ට ඇවිල්ලා ඉන්නවා ලස්සන වීඩියෝ එකක් අරගෙන. අද පොය දවසක් අපි පොඩ්ඩක් එළියට ආවද දවසලක් මැද ගන්න කියලා. අපි කත්තේ ඉන්නවා. කොහෙද යන්නේ අපි අද? දැන් අපි බලමු නේ ඉස්සරහට ගිහින්. පුරුදිරිට අපේ සෙට් එක අදත් ඉන්නවා. අපේ අයියෙන්දා ඉස්සෙල්ලාම දේශාන් අය අපේ මල්ලි ඉන්නවා. ඩාන්සර්කුත් බලමු. ඔව්. මේ අපි අද පන්සලකටත් ගිහිල්ලානේ. ඔව්. පොය දවසේ පන්සලකටත් ගිහිල්ලා. ඒ යන ගමන් දන්සල් මොනවා හරි තිබ්බොත් නේ රැඳගෙන යන්න. ඔව්. හරි එහෙනම් වීඩියෝත් එක්ක එකතු වෙන්න. අපි බලමු අද දවසේ ගෙවෙන විදිහ. ඔව්. මෙතන පොඩි දන්සලක් සෙට් වුණානේ. පළවෙනි දන්සල. මොකද්ද බන් තියෙන්නේ? සාරුවත්. නිව දන්සලක්. සාරුවත්. සාරුවත්. මොන වුණා කමන්නේ නැහැ ගිහිල්ලා පොඩ්ඩක් එමුනේ. වැඳගෙන ඉන්නේ. අනේ. සාරුවත් නේ? ඔව්. සාරුවත් දන්සලක්. Aku tarik. Kamu teknik part itu lagi. Tapi part, kola part. Warak na ne? Kalau di dance lah. Oh, Hindi lah api kamu. Apa tu ya? Pilih lah ne, botte ke botte lah. Ada wahana dia, saya part. Thank you ah. Sampai. නෑ හොඳයි බං ඒක. ඔව්. අපි එනං ඉස්සරහට යනවා. බලමු පළවෙනි දන්සල නම් සුසුරි. යාළුවනේ මෙතන ඉස්සරහ දන්සලක් තියෙනවා. පොලිසියෙන් කරා. මේ ඔය යනවද නැද්ද කියලා චුට්ටක් බැලුවේ. පොලිසියක් ඉන්නවා. පොලිසිය නම් උගන්නේ නැහැ මේ ලොකු පොලිමක් තියෙනවානේ. මේ බලන්න. මොනවද දෙන්නේ බං? අඩු ශරීරෙට සෑහෙන තියෙනවා නේ බං. Fried rice ද? එහෙම බීම වගේ. එහෙමද? ලොකු පොලිමක් තියෙනවා guys. බීමනේ. එතෙන්ට කිට්ටු වෙන්න බෑ guys. එතෙන්ට කිට්ටු වෙන්න අමාරුයි අපි පොඩ්ඩක් වෙන අතක් බලා ගමුනේ. නේ? ඔව්. තවත් දඟලා සෙට් වුණානේ. ඔව්. මොනවද නැදී? මේක අපි බලමුනේ. මේ බීම වගේ. බීම වගේ නේ. කාටද? ඈ? කවුනා වැඩක් නෑ වගේ. යන්න. සහභාගී වෙමු නේ දන්සලට. සහභාගී වෙමු. සහභාගී වෙනවා වටින්. ඔව්. යාළුවනේ අපිට තුන්වෙනි දන්සල හම්බුණා. ඒකත් හැබැයි බලෙන් හරි පොනවා. දියර තමයි තියෙන්නේ. සල් දන්සලක් තියෙන්නේ. ඈ? සල් දන්සලක් තියෙන්නේ. දැනට දියර තමයි. බලෙන් හරි පොනවා. දියර ටිකක් දාගෙන යන්නේ යකට. කවුරුකට අල්ලලා. සවුවක් ගොනවද උඹලා? මම ගන්න සවුවක් ගන්න. රසපාතයි නේ. බලන්න. අයිනක දෙන්න දෙසා ෂා මාරු බා මාරු නේ නේමයි නේ අඩෝ මොකද කරන්නේ අතෙන්ද ගේ සහභාගී වෙන්න තියෙනවා සහභාගී හරිය අදින්න තමයි ඉතින් සහභාගී වුණා මල්ලි thank you ආ යනවා එන්න නැතුණු ගහපිය බොන්න නැති අපි එනවා ඊළඟ දන්සලෙන් සෙට් වෙමු දන්සලක් මචං
මොනවද දාන්නේ? වෙලිමල් වගේනේ. එලිමා කෙසේ මෙතන ලස්සන ගෑනු ළමටියක්. ඈ? Thank you. දියර පාන යන්නේ. නැවත තවත් දියර පාන. තවත් දන්සලා හම්බුණා guys. ඈ? හොඳයි නේ? මොනවද තියෙන්නේ? නෑ බීම එකක් නේ. කෝප් එක වුණත් හැබැයි බඩු හොඳයි නේ. නේ? එහෙනම් cheers. cheers. හරි වැබුල් එහෙම ගාන්න තියෙනවා. මත් කයිවා. nice. yes කියන එකේ එන්නේ ඒකක් තියෙනවා. මේ මිනිස්සු දැන් කොනකොට ඒක හදාගත්තා. මොකක්ද තේරු? අධික තේරුමක් තියෙනවා බයි. ඉස්සරහ රජවරු එකතු වෙනකොට අර මේක ගන්නවනේ. මම cheers කියලා ගහනවා. අර රජාගේ එකෙන් එකක් අදෙන්ට බින්දුවක් වැටෙනවා. මේ රජාගේ මේකෙන් මෙතෙන් බින්දුව අර වශයෙන් අවලංගනවා. ඊනවද බලන්න. දීපුණු මික්ස් කිරිල්ලක් නේ. රජවරු ගහන එක කියන්නේ මේ රජවරු හම් දෙනකොට yes කියලා මෙහෙම දානවල අර මේ ආය කියන්නේ දැම්මට පස්සේ දෙක වැටලා කවලා ඒක එහෙම මෙහෙම ගෑගේ ඇසිල්ලට ඒකෙන් බින්දුවක් අරකට යනවා අරකින් බින්දුවක් කරේ රජවරුනේ අපි ඉන්නේ යාළුවනේ ලස්සන පන්සලක් තියෙන මෙතන පන්සලක් එක්ක ඉඳලා ගමන ඈ ඔව් අපි ඊළඟ දවසට හම්බෙමු ඈ මේ හතරවෙනි එකනේ හතරවෙනි දවසේ ගන්න එහෙනම් අපි ඉස්සරහට යනවා අපි බලමු කෙල්ල බල එන්නේ යාමි බයි පන්සලට යන්නේ ඔය දේ කියලා තාම මේකට යාළුවනේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා අයිස්ක්‍රීම් එකක් කන්න පොඩි කට්ටක් කන්න වෙනවා වෙන නැද්ද දැන් නෑ බයි ඈ යනවද පන්සලට ගිහිල්ලා හැබැයි මේ සිංගාල පටන් ගත්තා යනවා ඔව් පොඩ්ඩක් ඉමුනේ මොකද තාත්තේ පාලම යනවා ඉරියගෙන අවුලා තියන්නේ මෙතන guys මාර ට්‍රැෆික් එකක් තියෙනවා ඒ වගේම පොලිමක් තියෙනවා අපි හිමීට ලම් වෙනවා අයිස් කීන් එක කරන් තාත්තේ අයිස් කීන් එක පස්සයි නේ නියමයි තාත්තා සුපිරි පොඩ්ඩක් පොලිම හරි මේ පන්සලේ නම මොකද්ද? නමනස් පන්සල මේ හෙන 90 තියෙනවා. එහෙම? මේ පැත්තට කියන්නකෝ මේ අර මාමාර්ගෙට පාන 10ක් විතර. අයිස්ක්‍රීම් 10ක් විතර අරන් යනවා. Ku
Esa. Ampuna dikak. Ya. Jangan marah boleh pak. Kenapa ඊළඟ අදියර දියත් කම. අපි නතර කරා යමයි ගම මේ මෙතන ලස්සන වැවක් තියෙනවා. ඌටියකුත් තියෙනවානේ. දුම්මා ගන්න. තියෙනවා මම දැක්ක මේ හංසය තුන්දෙනෙක් ඉන්නවා. කාලා පෙන්නන්න වෙයිද දන්නේ නැහැ. අන්න අතට ඉන්න. හංසය. මෙතන තියෙනවා මේ නෙළුම් මල් ටිකක් ගහලා මේ. මැද. මේ පැත්තේ ලස්සන කුඹුරයක් තියෙනවා. අද පොලිම මේ ඔයාලට බලා ගන්න පුළුවන්. දාන්සලා. අන්නඩ උපිරිම දාන්සලා හොඳේ. ඔතන යන්න ඕන. අතලටියක් තියෙන්න ඕන. දැන් සීතල දේවල්නේ කෑවේ මිරිස්තරහට තියෙන්න ඕන. යාස් මෙතන කඩල දාන්සලක් තියෙනවා මේ යනවද නැද්ද කියලා කල්පනා කරේ. පොලිමක් තියෙනවා එහෙනම් තඩි. ඒක තඩි පොලිමක් තියෙනවා. අපේ එකෙක් මේ කෙල්ලෙක් දැකලා යන්න ඕනේ කියලා. කවුද? කවුද පුද්ගලයා? අපේ කෙල්ල බලන්න යන්න. මූටේ කෙල්ල බලන්න යන්න ඕනේ. අඩෝ තියනවා බං ටිකක් පොලිමක්. ඕන්න යන් ඉතින් ආතල් එකේ. අපි හෙල්මට් දාලා යන්න හෙල්මට් දාන්නේ. අම්මට සිරි වෙන අවුවක් තියෙනවා ගයිස්. හෙල්මට් එක දාගෙන යනවා එන්. itu walaupun umbah hinda me jam balat juga tiyan oh dapte oi वो दाते ताऊ तीन है बाद में डांस करते काडल 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 डांस करते उड़ना है तो यहाँ पता होना है मोनो उड़ा खाना है जैसा होली में इधर पे है होली में तीन सिंगल आती है होली गाल के तो मत मारने हो mana गाल के तो मत tahu nih මොකද දැන් හිටින්නේ කියන දාන්සර් එක හිටිනව ගන්න. මොකක්ද කරනවා අයියා කෙනෙක් දාන්සර් නම් එල හොඳයි. ඒක මේ මුන්දේ යන්න හැදුවේනේ. මුන්දේ මේ වගේ දාන්සරක් දාලා යන්නේ. ओवेंटिया मेड हलागा नहीं Iya mai. Ada ini? Kalah bah. Desa. Ada ini? Enak highway dancer tanda kata nih. Ada ini? Ada उनकी अदास होता है मैं इसी बात से अदास होता है शनि के कोड़ी में गया देख अभी मैं तेरे घर ले आने नहीं रोड लेके मेरे दाम
ඒරියා එක තමයි දන්සල තිබ්බේ. අද ඉන්නවා සෙනග වලට කියන්න ආයි. ඉස්මයන් ඉන්නවා. අද මුළු ලංකාවම එළියට බෑපු දවසක්. හරි අපි ඉස්සරහට ගිහලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. මොකද්ද බා ඒ දන්සල? කල්ල දන්සලද? නේ? දන්සලප්පා. කොස් නැහැ. කොස්. කොස් වගේ දැක්කේ බා. කොස් නම් වැඩක් නැහැ හරි. කොස්ද? ඔව් අපි කොස් දන්සල මගාරින්න උනානේ. මං අර මොකද්ද මහත්තයෝ මේ දන්සල? ඒක වෙලා හත්වන වරටක් පොළ. පළවල කන්න පළවල වලට කරන්න ගෑනමයි ගෙදරක සෙට් යන්නේ. යාළුවේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා තවත්. පෞරාණික දන්සලක් හත්වන වරට පවත්වන්නේ. අපි ගිහිල්ලා බලමුනේ. එහෙමනේ මන් දැම්මේ බා. දෙවෙනි අස. ඔන්න බං යනි බං. මේ මගේ කැමේ වැඩි කියලා බේරෙනව මේ. මේ පැත්තේ බේරෙනව. මම කැමරේ කල්ලන් ගියේ මමනේ බා. මොකෝ තත්ත්වේ? උලන්න හම්බුනේ. ඒක තියෙන නියම ප්ලේස් එකනේ. යාළුවනේ මෙතන මේ ගෙදර කට්ටියක් දෙන්නේ ඔය. ගෙදර සෙට් එකක් දෙන්නේ තනියම දෙන ගේම. අපි කින්දිලේ යන්නේ මේ සෙට් එකට. එහෙනම් අපි අපුඩ ඉස්සරහට යන්න. ගිහලා පන්සලට යන් අන්තිමේදී. බද්දාසලක් වගේ තමයි ලයින් කරන්න දාලා ඉස්සරහට යන්නේ. හරි අපි දැන් රම්බ විහාරයට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මතක ඇති අපි දවසක් වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝත් අපි දාන්න. ඔයාලට අපි කරගෙන ඉන්නම් කියලා නේ. ඔය යාත් අද ඔයාලට මේ වීඩියෝ එක දෙන්න නම් එදා අපිට මේ අතුරට යන්න ඕනේ. හරි අපි අතුරට ගිහලා බලමු. අද කට්ටිය ඉන්න මාර්ගෙ නේ. සෑහෙන පිළිවෙලක් ඉන්න. අපි අතුරට ගිහලා බලමු. මේක සෑහෙන පෞරාණික පන්සලක් නේ. ඉන්න. අතුරට යා. අපි අතුරට ගිහලා බලමු දැන්. ගල් කණු තියෙනවා පැරණි ගල් කණු. सदा पूजनीय वंदनीय बलकर महासंग्रामी अवसराय श्रद्धा मुनि सम्मान काल वासना वर्तनी स्वामी ऐतिहासिक मोहन पुरवणी वतिना තේස හරිම ලස්සන පන්සලක් නේ. ඈ? මේක ලොකු ඉතිහාසයක් තියෙනවා නේද?
ඒසා මේ හරිය මාර නිස්කලංකයිනේ. හරිම ලස්සන හරිම නිස්කලංකයිනේ. ඉස්සරහට යම් බලන්න පොඩ්ඩක්. යාළුවනේ අපි දැන් රම්බ විහාරය ඇතුළේ ඉන්නේ. මෙයාලට මේ මගේ අවුත් නේ මොන පැත්තෙන්ද? මෙහෙන් ඇඹිලි පිටි පැත්තෙන් එනවා නම් දෙන්න ඇඹිලි පිටි පාරෙන් තියෙන්නේ. රත්නපුර පැත්තෙන් එනවා. අකුණුගල පැත්තෙන් එනවා නම් බැටියට ඇවිල්ලා ඔයාලට එන්න පුළුවන් නෝනගම් පාරට දාලා. ඉතින් අපි කලින් ඔයාලා මේ තැනට අරගෙන ආව අපිට එදා මේ අර වීඩියෝ කරන්න බැරි වුණා. ඔයාලට එදා කිව්වා අපි ආයෙ වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. මෙතන තියෙනවා වියනක් වගේ තැන. ඒ තැන තමයි අපි දැන් ඉන්නේ. මාර ලස්සන. තායිකර කොළ පාටයි නේ. අද ඔය දවසක් ඉන්න සිල්ලත් ඉන්න. මේ කරඹ జాතියක් තියෙන නේ බා. කොහොම? මේ උඩ ගස් වල අපි ඉතින් කෑව මතකද මට මතකයි. චෛත්‍ය තියෙනවා. ඉතින් ඔයාලටත් අපි අර කිව්වා ඒ යවට යනවනම් ඇවිල්ලා වැඳ පුදා ගන්න පුළුවන්. අපි තා පොඩි වෙලාව මෙතන ඉඳලා ආය යනවා. පාරට යනවා. බලමු. පිළියත් එක්ක සෙට් වෙන්න. යාළුවනේ එළියට ආව විතරයි වුණා. දස්ලබු දන්සලක් සෙට් වුණා. තියෙනවනේ. පොඩිත් නැහැ ටිකක් තියෙනවා. ඊවෙන එකද? ආවෙන එකනේ. අපි ඉස්සරහට යනවා මේ මලි වර බද්දන්සරත් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහට ගිහලා බලමු. අයිස්ක්‍රීම් නේ. යාළුවේ මෙතන අයිස්ක්‍රීම් දන්සරත් දැන් අපේ කට්ටියට අයිස්ක්‍රීම් සෙට් වෙන්නේ නැහැ මොන හරි බට් ටිකක් තමයි ඕන. ඉතින් දන්සරත් තියෙනවා අයිස්ක්‍රීම් එක. මොකද අත්තේ? ඈ? අපි අයිස්ක්‍රීම් දන්සරත් ස්කිප් කරගෙන යනවා. ඕලිම නම් තියෙනවා අපිට. ගට්ටයි බර්කෝලිම කල්ලගෙන. තියෙන ගෝලිම. වා. ගෝලිම ගෙන්නේ. ඩයි. පස්සෙත් තියෙන ගෝලිම. අකට යා දිවරනෝ තමයි කොහොම හිටි මාත්‍ය. හිටි මාත්‍යගේ අදහස. මොකද අත්තේ? ඈ? එළිදෙන බද්දන්සලක් තමයි. ඉස්සරහට ගිහලා බලමු මේ ටික. යාළුවනේ පැයක් අවසානයේ අපි නැවතත් හමු වෙනවා. තාමත් එක තැනමයි තියෙනවා. තාමත් හිටපු තැනමයි. ඔන්න පොලිම. එතනමයි තියෙන්නේ. තමයි අපි යන්න ඕන නම් හත් එක ළඟට. ඉතින් අපි බලමු ඉතින් මංචුට්ටක්. මංචුට්ටක් ගන්න දෙන හත්. ඕහෝ යාළුවනේ එන දෙක මාට ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් ළඟට ඇවිල්ලා ඉන්න ඕනද? කො ඉනි මාත්තේ වැටලා? ඉන්න. අමාරුද? පොඩ්ඩ දැන් පොඩ්ඩ හත් එක ළඟට ඇවිල්ලා ඉන්න. පොඩි දුරක් යන්න ඕන.
ඉතර කාපන කන්න. බලමු තව පැයක් විතර ඉඳ වෙයි. උඩිකට පැන ගන්න. සෙට් එක. දැන් නම් පොඩ්ඩක් සීමාවට ආවනේ. පැය කීයද? පැය දෙකකට පස්සේනේ. අනක් වෙනවා හතරක් වෙනවා බඩි. දැන් ඉන්නේ ඉතින් මඩු ආසන්නයට ඇවිල්ලා ඉන්නේ. ආසන්න දෙක ළඟටම ඇවිල්ලා ඉන්නේ. වැටෙන්න කිට්ටි මේ අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. මඩු ළඟ ඉන්නේ. ඔව් නේ. පැය 3ක් 2කමාරක් විතර ගියා. දැන් නම් දොරකඩ ළඟ ඉන්නේ නේ. දොරකඩ ළඟටම ඇවිල්ලා නේ. බලමු එහා පැත්තේ. පොඩි 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 බෑග් එකක් ගත්තා. මාඩු නෑ. මොනවද තියෙන්නේ? පරෙප්පු. මාඩු නෑ. හොඳයි. ආපු ඒ දේශන රසයිද? ඈ? මාරු නෑ කෑමක් කොහමද? ඇත්තේ සුපිරි නේ. අර මට්ටමකට තියනවා බා. නේ? ඕලි මර මට්ටමකට තියනවා නේ. තා ගන්නවා බලමුනේ ඉස්සරහා තව සෙට් නො මොනවා හරි. නේ? දෙයක් ගන්න. දැන් මොනවා එක සෙට් වෙන්නේ සාමාන්‍ය. ඈ? නම් බඩ පුල් වෙලා තියෙන්නේ නේ. සාල්ලු මොනවා හරි දෙයක් තිබ්බොත් නේ. ඔන්න බයික් එකක්. ඔව්. මොනවා? සාල්ලු මොනවා හරි දෙයක් තිබ්බොත් දාගමු. එලින්ම යන්නේ. අම්මෝ ඒක තමයි වැඳින්න. දැනෙන්න වැන්ද. නේ පැය කීයක්ද? ඔව් නේ. පැය 3ක් විතර බා. වද්දන්සලේ. ඔල්ල දැනෙන්නා වැන්ද අම්මෝ. ගස්ලපු දාලක් වගේ තිබුණා. ගස්ලපු ටිකක් වගේ සෙට් කරනවා. හරියන අපි බලමු අපි. තා මොනවා හරි තිබ්බොත් වැඳගෙන එම්ම යනවා. මේ වීඩියෝ එක අවසන් කරනවා. අපි හැමෝටම පින් දෙමු නේ. ඔව් නේ. දන්සල් දීපු. ඔව් හැමෝටම මේක නම් සෑහෙන පිනක් බා. ඊදරෙක් කරේ. ඔව් අපි සෙට් එකමු වෙනවා. හැමෝටම පින් සිද්දෙච්චා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ඉස්සරහින් බලමු මොනවද තියෙන්නේ කියලා බලලා සෙට් වෙනවා. මගේ රත්තරන් යාළුවනේ තවත් දන්සලක් සෙට් වුණා. එතන බද්දන්සලක් තියෙනවා. ඔයාලා වෙන්න. ඒකට සෙට් වෙනවා මේ ෆ්‍රයිඩ් රයිස්. පොඩි පොඩිමත් තියෙන්නේ සෙට් වෙනුනේ. අඩෝ මේක නම් අපේ කෙවල් මේ ෆ්ලයිට් රයිස් දාන්න සෙට් වෙන්නේ. දේශ මම අපේ කෙවල් ළඟනේ. මේ ගමේනේ බවුන්ඩරි දෙක තියෙන්නේ. ඔය පැත්තට ලා. යාළුවේ තවත් දන්සලක්. තියෙන්නේ කියලා බලන්න. හරි අපිට යමින් ගමන් බෙලිමල් දන්සලක් සෙට් වුණා. යමන්නේ. දෙකද? ඔව්. කොහොමද?
පැත්තට යන්න ඕන මචං. ඒ පැත්තෙන් ගම්බු. දෙලිමල් එකක් සෙට් කරනවා. මොකද අන්තිමට හම්බුන දාන්ස් කරන සුපි දෙලිමල් හරි. නේ බං පස්සේ දෙන දෙලිමල් කොල් කට්ටෙන් දෙයි ඔව් ඉතින් ටයිම් එකනේ. පොල්ලු දෙන්න විතරනේ. ඔව් පෙන්නන්න. පොල්ලු දෙන්න අතන මනෝ පෙන්න. තව දාන්සක් බලමු ඉස්සර. යන්න නැත්තම් මෙතන ඉවර කළා දාමු. අපි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ට්‍රැවලින් වීඩියෝ වලට මේ වගේ ආතල් වීඩියෝ බලන්න කැමති අය නැත්නම් එකතු වෙන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.